යාළුවනේ ඔන්න ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මේ DNC Vibin Life YouTube channel එකේ අලුත්ම vlog එකත් එක්ක. ඉතින් යාළුවනේ අද මම vlog එක පටන් ගත්තේ ලස්සන වෙල්යායක ඉඳලා. ඉතින් යාළුවනේ අද මම ඇවිල්ලා තියෙන්නේ අවුරුද්දට අපේ ලොකු අම්මලා ගෙදර. ඉතින් මෙහෙ ලස්සන වෙල්යායක් තියෙනවා. මම මුලින්ම කියන්නකෝ මේ කොයි හරියද කියලා. මේ යාළුවනේ බණ්ඩාරගම ඉඳන් ඒ කියන්නේ පාන්දුරු රත්නපුර මාර්ගයේ එනකොට රයිගම කියලා හරියක් තුන අන්නේ ප්‍රදේශයේ තමයි අපේ ලොකු අම්මා ඉන්නේ. ඉතින් මුලින්ම පෙන්නන්න කැමති මෙහෙ තියෙනවා යාළුවනේ පාන් සමහර යාළුවෝ දැකලා නැතුව ඇති. ඉතින් අපේ ලොකු අම්මගේ අම්මා ඒ කියන්නේ මගේ ආච්චි පාන් වලින් පැදුරු වියනවා ඉස්සරහට තියෙනවා අදටත් වියනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් පාන්. මේ තියෙන යාළුවනේ පාන්. යාළුවනේ මම මේ ඉන්නේ මෙතන පාන් වල මම මේ ඉන්නේ බෙල මැද්දේ තියෙන ගලක් උඩ. තේනවනේ මෙහි කොක්කුත් ඉන්නවා. යාළුවනේ ඔයාලට සමහර විට හුලං සද්දෙත් ඇහෙනවා ඇති. මේ වෙල්ලායේ මාර හුලඟක් තියෙන්නේ. යාළුවනේ මේ වෙලේ ගොයන් කපලා ඔයාලට පේනවා ඇති හරකෙකුත් ඉන්නවා හරක් 3 දෙනෙක්ම මෙන්න මෙතන කාණුවක් තියෙනවා යාළුවනේ වෙලට වතුර වැවෙන් ඇරියහම මේ කාණුව හරහා ගිහින් තමයි වෙලේ ලියදි වලට වතුර වැටෙන්නේ. පේනවනේ වටෙන්ම කඳු පරිසරයක් තියෙන්නේ. ඉතින් යාළුවනේ මගේ ගෙවල් තියෙන්නේ බණ්ඩාරගම. හැබැයි යාළුවනේ අපේ පැත්තේ මෙච්චර පරිසරය ලොකුවට ගස් කොළන් නැහැ. ගස් කොළන් නැහැ කියන්න බෑ. කොළඹ වගේ නෙමෙයි. ගස් කොළන් තියෙනවා. හැබැයි මෙච්චර නෑ. මේ හොරණ පැත්තත් මේ හරියට පේනවද කොහෙද? මේ පාරේ දිගටම ගියාම හොරණ තියෙන්නේ. අනිත් පැත්තට ගියාම රයිගම හන්දියට තමයි වැටෙන්නේ. කලින් ඔයගොල්ලන්ට මතක ඇති අපි ගියා උයන් මත්ත වැව බලන්න. ඉතින් ඒ ගියේ මේ රයිගම හරියම තමයි. ඒ වීඩියෝ එකත් බලන්න. ඔයාලා දැන් ලස්සන දැසනේ යාළුවනේ. දැන් වෙහි අඳුරක් තමයි තියෙන්නේ. හැබැයි මේ කන්දේ මේ උඩ ටික ලා කොළ පාටක් වගේ තියෙන ඒ හරියට අවුවා. යට ටිකට වෙහි බලාකුල. ඇහින් බලනකොට නම් මාරම ලස්සනක් මෙහි තියෙන්නේ. ඉතින් මේ තියෙන යාළුවනේ මේ තියෙන්නේ තෝරපෙළ. දැන් නම් වහිනවා. වෙයින් යාළුවනේ මැල්ලුම් කන්නත් පුළුවන්. අක්ක පාන වලිනොත් මැල්ලුම් කන්න පුළුවන්. යාළුවනේ මෙතන උණ පඳුරකුත් තියෙනවා. දැන් නම් වැස්ස. යාළුවනේ මේ තියෙන්නේ මුරුංගා. මේ වෙනොත් මැල්ලුම් කන්න පුළුවන්. හරි යාළුවනේ මම දැන් ඉතින් ගේ ඇතුළට යනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඕගොල්ලෝ ගොඩක් අය දැකලා නැති වැහිලිහිණි කූඩුවක්. යාළුවනේ මේ තියෙන්නේ වැහිලිහිණි කූඩුව. ඉතින් යාළුවනේ අද මම ඔයාලට ගෙනාවේ කෙටි vlog එක. ඉතින් අදට අපේ vlog එක ඉවරයි. තවත් ලස්සන vlog එකකින් තවත් දවසක හම්බෙමු. බයි ඔයාලා හැමෝටම.